ඉතින් ආයිබෝවන් මේ තමයි ශ්‍රී ලංකාව උඩරට දුම්රිය මාර්ගයේ දිගම බිංගය. දිග අඩි 1850යි. ඉතින් අපිට පේනවා බිංගේ පටන් ගන්න තැනම කෝවිලක් තියෙනවා. කෝවිල පහත් කරන තමයි යන්න තියෙන්නේ බිංගෙට. ඔය ඉස්සරහන් පේන්නේ මේ බිංගේ. ඉතින් මේක තමයි බිංගේ. දැන් මේ බිංගේ ඇතුළට අපි යන්නේ බලමු මේ බිංගේ අවසන් කරන්න අපිට කොච්චර කොපමණ වෙලාවක් යනවද කියලා. හරි අපි ස්ටොප් වෙච් එකක් දාගත්තා. හරි යමු එහෙනම් අපි. ඔන්න දැන් බිංගේ ඇතුළේ ඉන්නේ. සෑහෙන වතුර. ඉස්සරහ මචං. දැන් අපි ඉන්නේ බිංගේ මැද්ද වගේ. අපිට මේ දුර ගමන් කරන්න දැන් විනාඩි 2යි තප්පර 34ක් වගේ ගිහිලා තියෙනවා. බවුලංග සද්ද ඔය ඇහෙනවනේ දැන්. තනිකර මේක ඇතුලේ බවුලෝ ඉන්නේ. අප්පර දිරි බලහන් වතුර බම් මේ. මොන වතුරද කියන්නේ මේ මෙතනම. පඩවිර මේ මාර වතුර තොගයක් ඉන්නේ මේ බිංගිය ඇතුලේ. කවුද කියන්නේ ඉස්සරහට අන්න අපිට ඈත බිංගි කෙලවර පේනවා. මම හිතන්නේ මෙතන ඉඳන් මීටර් 200ක් වගේ තියෙනවා. විනාඩි 9යි තප්පර 28 වෙර කීයද? විනාඩි 9යි තප්පර 28න් ඔන්න අපි උඩරට දුම්රිය මාර්ගයේ දිගම බිංගය අපි මේක අවසන් කරා.